මල්ලි හරි මල්ලි. ඔයා බයන්නේ වමනික මට ප්‍රෙස් එකෙන් සල්ලි හම්බුන නායක විදිහට. ඒකෙන් මම හොස්පිටල් බිල ගෙව්වා. දැන් වාට හොඳයි නේද? යපුදින් ඉන්න. බෑ මට නවකතා ඉක්මනේ ලියලා දෙන්න කිව්වා. නැත්නම් අරයා කෑ ගහනවා. ඒ නිසා මට ඔයත් එක්ක වැඩි කතා කරන්න හම්බ වෙන්නේ නැහැ. ඔයාට ඉතින් කොහොමද ලියන්න ගත්තාම මම මතක නෑනේ. එහෙම තමයි ඉතින් කතාවක් ලියන්න කියලා ඒකේ මූඩ් එකට ආවන් පස්සේ අනිත් ඔක්කොම මතක වෙනවා. ඒකයි වෙන්නේ. දැන් අර නවකතාව ලියලා ඉවරයි. හැබැයි ඒක අවසානයේ යා කැමති නෑ. මම ලියලා යවනවා. ඒකටවත් කැමති නෑ. ආපහු යවනවා. අවසානයේ කතානායකයා මැරෙනවා. කතානායකගේ බිරිඳගේ ප්‍රතිචාරය මොකද්ද කියලා තමයි ලියන්න තියෙන්නේ. ඉතින් අනේ මට ඒක උච්චර අමාරුද? මොනවල ඉලරියත් ඒකාටින් කියන එක හරිම කුතිමයිලු වාර්තාවක් හොයලු ස්වභාවික නැහැලු අතාත්තිකයිලු රටේ තියෝ කියලා. හලෝ මේ දැන් තමසුමගේ නායකilla ගත්ත ලක්ෂ දෙක සම්සගේ බිරිඳට ඔපරේෂන් එකක් කරන්න තියෙනකොට ඒක විලං කරා. දැන් ඒකට හරියට නවතා ලියවලදී මට ලියන්න තියෙන්නේ කතානායකයා නරුණාන් පස්සේ කතානායකගේ බිරිඳේ ප්‍රතිචාරයනේ. ඒකනේ මම ලියලා එව්වේ. ඒක හරිය නෑ කියනවානේ. කවද්දෝ මේක දිගර කරලා දෙන්නේ. ඒ ටිකන තමයි තමසේ කියන්නේ හරිම සාම්ප්‍රදායිකයි වාර්තාවක් ඔය ගැලපෙන්නේ ස්වභාවික නෑ. ඒ වගේ මට විශ්ි කරන්න. ඉතින් මම මොකද කරන්නේ කියන්නේ? හරි උඹ බැලලා බලහන්කෝ උඹ ගෑණිගේ ප්‍රතිචාරය මොකක්ද කියලා. ඌරෙක් දෙමෙන්න මට මැරෙන්න. බැලලා ගෑණි ප්‍රතිචාරය බලන්න. යකෝ ඔබට මම මැරෙන්න කියන මට පිස්සුද? උඹ මැරුණාම මාගේ නවකතාවට මොකද වෙන්නේ? මගේ සාජලයට මොකද වෙන්නේ? ඇත්තට මැරෙන්න කියන්නේ? මම එහෙමතර මැරෙන්න කිව්වේ නෑ. ඔබ ලියන නවකතාව වලින් තේනාට්‍යය පිටර හරි කරනවානේ. ඔය ඕකානුව කතානායකයාට රකපාන නළුවව මරන්න එනවානේ. ඇත්තට මරනවා නෙමෙයිනේ. ඉතින් සම්මානක් ගන්න උන් හොඳ මරුව වෙලා. ඉතින් මම කියන්නේ එහෙම කාවාරි බොරුවට මරලා බලපන් මේ ගෑණිගේ ප්‍රතිචාරය මොකද්ද කියලා. ඔව්. මේක අවසානයේ ලියමු. හරිද? දැන් සනීපයි යන්නේ. මොකද ඉතින් හැමදේම සල්ලි තමයි. ඇයි යාර ෆේස් එකෙන් ලෝන් එකක් ගත්තනේ. ලක්ෂ කීයක්ද මන් දන්නේ. ඒකේ වියදම් කරේ. ඌ අනේ නවකතාවක් ලියලා දෙනවා කියලා. දැන් උන්නේ කෑග ගහ ඉන්නවා මේ නවකතාවේ අවසානය ලියා ගන්න බෑ කියලා. මං ඉතින් මුදේ හවස තේ කෝපිය ඇද ඉන්නවා. නෑ අර රුසියාවේ ඩොස්ටෝස්කි කියලා නවකතාකාරයෙක් ඉඳලා තියෙනවනේ. අන්න ඒ නිදියත් ඔය කට්ට කෑවලු. මම ආගෙන ප්‍රෙස් එකේ අධිකාරියටත් බයිනා. කවුදනේ ඒව දන්නේ? මොකෝව දැනගන්න මම රුසියාවිලි ගිය ඒ ගැනෙත් මේ දුකම නිදින්න නැති. අනේ මන් දන්නේ මොකෝ මං කියවනෝ අයියෝ. I think කියවන පිස්සුත් ඉන්නවනේ. මේ පොඩක් ඉන්න. නේ අපිට දැන් පැන්න යන්න ඕනේ. අන්න අරයකා මෙරිලා. අපේ නාලිකාව අනුමත කරන්න බෙල් එක ගහන්න ෂෙයා කරන්න ඒ කියන්නේ බෙදා කතා කරන්න. මල්ලි හරි මල්ලි.